මේ වීඩියෝගෙන් වාට දැනගන්න පුලන් කිසිම වෙබ්සයිට් කිසිම ඇප් එකක් නැතුව ෆයිල් එකක් කන්වට කරන්න ඕනම ෆයිල් එකක් ඕනම ෆයිල් එකට කන්වට කරගන්න. ඉතින් මෙතනවාට වෙන .png කියලා තියෙනවා ඒක .jpeg එකක් විදිහට වෙනස් කරගන්න පුළුවන්. MP4 කියලා තියෙනවා MP4 එක අපිට MP3 විදිහට වෙනස් කරගන්න පුළුවන් රීනේම් දුන්නාට පස්සේ. ඒ වුණාට ගොඩක් අයගේ කම්පියුටර්ස් වල මෙන්න මේක රීනේම් කරද්දි .png .mp4 .mp3 කියලා පෙන්වන්න නැහැ. ෆයිල් එක්ස්ටෙන්ෂන් නේම් එක පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලා ප්‍රොපර්ටිස් වලට ගිහිල්ලා බලුවත් ඔයාට ෆයිල් එක චේන්ජ් කරන්න විදියක් නැහැ. ඉතින් වීඩියෝ එක ඉස්සරහට ගිහිල්ලා බලමු අපි කොහොමද මේක රීනේම් හදාගන්න කියලා. ඔයා හිතන්න ඔයා ඩවුන්ලෝඩ් කරගන්නවා වෝල්පේපර් එකක්. ඉතින් ඩවුන්ලෝඩ් කරද්දී ගොඩක් අයගේ පෙන්වන්නේ නැහැ මෙතන JPG කියලා. ඒ ෆයිල් එක්ස්ටෙන්ෂන් නේම් එක පෙන්වන්නේ නැහැ. නිකම්ම වෝල්පේපර් කියලා තියෙනවා. ඉතින් ෆයිල් එක්ස්ටෙන්ෂන් නේම් එක පෙන්වන්නේ නැහැ. මට මෙතනදී උනත් රීනේම් කරගන්න පුළුවන් PNG කියලා. PNG කියලා රීනේම් කරාම මම සේව් දුන්නාට පස්සේ ඩවුන්ලෝඩ් වෙන්නේ PNG ෆයිල් එකක් විදියට. මේ පික්චර් එක JPG එකක් වුණාට ඩවුන්ලෝඩ් උනේ PNG එකක් විදියට. ඉතින් මේ විදිහට ඩවුන්ලෝඩ් වෙච්ච එක මමයි රීනේම් දුන්නාම JPG විදිහට රීනේම් දුන්නාම ඔයාලා මැසේජ් එකක් එනවා. ඒක JPG විදිහට රීනේම් කරලා මැසේජ් එකක් එනවා. ඉතින් මේකට yes කියලා දෙන්න විතරයි තියෙන්නේ. ඔයාගේ ෆයිල් එක JPG එකක් විදිහට වෙනස් වෙනවා. ඊට පස්සේ තව පුළුවන් ඔයාට MP3 වීඩියෝ එක MP4 වීඩියෝ එකක් ගන්නකො. MP4 වීඩියෝ එක මම රීනේම් කරනවා. මට මේ .mp4 කියන එක නැතුව .mp3 විදිහට මම රීනේම් කරනවා. ඉතින් .mp3 විදිහට රීනේම් කරලා ඔයා එන්ටර් දුන්නාම කලින් වගේ මැසේජ් එක ආවහම ඒකට yes දීලා ටික වෙලා බලන් හිටියාම ඔයාට mp3 ෆයිල් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ආයෙමත් මේක රීනේම් කරොත් mp4 කියලා mp4 එකක් mp4 වීඩියෝ එක විදිහට ආයෙමත් බෑක් වෙනවා. mkv mp4 විදිහට මේක කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා ටෙක්ස්ට් ෆයිල් එකක් ගත්තොත් ඔයාට ඕනේ වෙබ්සයිට් එකක් හදන්න. ඉතින් txt කියලා තියෙනකොට වෙබ්සයිට් හදන්න බෑනේ. ඔයාට .html කියලා ඕනේ. ඉතින් ඔයාට රීනේම් කරගන්න පුළුවන් ලේසියෙන්ම මේ ඔප්ෂන් එක enable කරගත්තාම. ඉතින් කොහොමද අපි මේ ඔප්ෂන් එක enable කරගන්නේ? this PC එකට ගිහිල්ලා ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන view කියලා ඔප්ෂන් එකක් තියෙනවා this PC එකේ. ඊට පස්සේ show කියලා එකක් තියෙනවා. එතනදී ඔයාට hidden file name extension කියලා බලා ගන්න පුළුවන් එකක් ඔප්ෂන් එක. ඉතින් ඒකට ටික් එකක් දුන්නාම ඔයාට ඔයාගේ file extension name එක පේන්න ගන්නවා. දැන් මම ඒකට untick කරාම බලන්න ඔයාට කලින් තිබ්බා වගේම file extension name එක පේන්නේ. ඉතින් ඔයාට file එක convert කරගන්න බෑ. ඉතින් ඔහොමයි කිසිම app එකක් කිසිම website එකක් නැතුව ඔයාට MKV file එකක් MP4 විදිහට convert කරන්න ඕනම file එකක් convert කරන්න ඕන. ඉතින් channel subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම සුබ දවසක්.